විදේශ රැකියා සිහිනය සැබෑම යථාර්ථයක් බවට පත් කරන ලංකාවේ ප්‍රථම සහායකම රූපවාහිනී වැඩසටහන The Foreign Employment අද දවසේදීත් මේ විදිහට ආරම්භ කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම උසස් පෙළ නිම වූවායින් පසුව බොහෝමයක් සිසුන් එම නැත්නම් අපේ තරුණ පරපුර සිහින දකිනවා උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට. ඉතින් ඒ වෙනුවෙන්ම ඔබ ඉතාමත් ආදරය කරන ආස කරන විශේෂයෙන් උසස් අධ්‍යාපනයට යාමට බලාපොරොත්තු වෙන සිහින දකින රටක් ගැන කතා කරන්න තමයි අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ. හරියටම කිව්වොත් මේ එංගලන්තයට යන්නට අපි කවුරුත් කැමතිනේ නේද? එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබන්නට, රැකියාවක් කරන්නට, ජීවත් වන්නට අපි ආස කරන ආදරය කරන රටක්. අපේ හීනයක් ඒක. ඉතින් ඒ හීනය හැබෑවක් කරවන්නට තමයි අද දවසේදී අපේ වැඩසටහන තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නන්ටම වෙන් වූ වැඩසටහනක් විදිහට අද දවසේදී අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරා ඒ වෙනුවෙන් කතා බහ කරන්නට ATGC එහෙම නැත්නම් Across the Globe Consultancy Private Limited ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ MC නිරෝෂන් මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. හොඳයි. දැන් නිරෝෂන් මහත්මයා අපි කතා බහ කරා. දැන් මම සඳහන් කරේ මුලින්ම අපි වැඩසටහන ආරම්භයේදීම විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන අපේ ශිෂ්‍යයින්ට ඔබ දන්නවා මේ වන විටත් ඔවුන් උසස් පෙළින් පසුව මේ සඳහා සැරසී සිටිනවා කියා විශේෂයෙන්ම ඔවුන් හොඳ රටවල් තෝරා ගන්නට බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ අතරින් ඔබ ආයතනය මේ දිනවල එංගලන්තයේ වෙනුවෙන් විශේෂයෙන්ම සැදී පැහැදී සිටින ඒ විශ්වවිද්‍යාලවලට අපේ සිසුන්ව යවන්නට තෝරා ගන්නට මේ කාරණාවන් වලට. ඉතින් අපි මුලින්ම මේ එංගලන්තය පිළිබඳව කතා කරන්නට කලින් මොකද්ද මේ Across the Globe Consultancy Private Limited ආයතන? එහෙම නැත්නම් මේ ඔබතුමා පිළිබඳව සහ ඔබේ ආයතනය පිළිබඳව අපි මුලින්ම කෙටි හැඳින්වීමක් අපේ ප්‍රේක්ෂකින්ට කරමු. මගේ නම තමයි MC නිරෝෂන්. මම තමයි මැනේජින් ඩිරෙක්ටර් Across the Globe Consultancy කියන ආයතනයේ. මම 2009 ඉඳන් තමයි මේ ස්ටඩි අබ්‍රෝඩ් කියන ඩෙස්ටිනේෂන් එකේ මේ සේවාවේ නිරත වෙන්නේ. ඇත්තම මගේ සුදුසුකම් ගැන මම කියනවා නම් මම මගේ බැචලර් ඩිග්‍රී එක ඉවර කරේ UK වල ස්ටැෆර්ඩ්ෂයර් කියන යුනිවර්සිටි එකේ. සහ ඊට අමතරව MBA එක සඳහා මම ඇමරිකාවේ කොන්කෝඩියා යුනිවර්සිටි එකේ මම නිරත වෙලා තිනවා. ඊට අමතරව අපේ ආයතනය ගැන කියනවා නම් අපේ ආයතනයෙන් කරන ප්‍රධාන රටවල් තමයි කියන්නේ ස්ටුඩන්ට්ලාට දෙන සර්විස් එක ගැන කියනවා නම් කරන රටවල් තමයි UK, USA, කැනඩා, ඕස්ට්‍රේලියා සහ නිව්සීලන්ත කියන රටවල් වලට. ඊට අමතරව අපේ ආයතනය ගැන කියනවා නම් ඇත්තම කියනවා නම් අපේ ආයතනයට ලැබී තිබෙනවා ISF accredited agency status එක සහ British Council certified agent කියන සුදුසුකම් අපිට ලැබී තිබෙනවා. දැන් නිරෝෂන් මහත්මයා ආයතනයක් පිළිබඳව අපි කතා බහ කරනකොට විශේෂයෙන්ම ප්‍රේක්ෂක ඔබත් දන්නවා මේ ආයතනයේ සිදුවෙන සේවාවන් පිළිබඳව අපි කතා බහ කරන්නට ඕනේ. දැන් අපි මුලින්ම සඳහන් කරා එංගලන්තයට යාමට බලාපොරොත්තු වෙන ඔබට සුවිශේෂී අවස්ථාවක් විශේෂයෙන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තයට යන්නට ඔබ සිහින දකිනවා නම් ඒ සිහිනය අද දවසේදී සැබෑම යථාර්ථයක් කරවන්නටයි අපි සූදානම් වෙන්නේ. අපේ වැඩසටහන හරහා විශේෂයෙන්ම නිරෝෂන් මහත්මයායි සඳහා සැදී පැහැදී සිටිනවා. අපි කතා කරමු නිරෝෂන් මහත්මයා. දැන් ඔබ ආයතනයෙන් මේ අය වෙනුවෙන් විශේෂයෙන්ම මේ උසස් පෙළින් නිම වූාට පසු උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන අපේ ශිෂ්‍යයින්ට මොන වගේ සේවාවක්ද ආයතනයේ පැත්තෙන් සැපෙන්නේ? අපි ඒ පිළිබඳවත් කතා කරමු. එතනදී ගෞතමී ඇත්තම කියනවා නම් අපි කරුණු හතක් යටතේ අපිට අපේ දෙන සර්විස් එක ගැන මට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. එතනදී පළවෙනි එක තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔබ අපේ ආයතනයට පැමිණියාම ඔබේ තියෙන මේ වෙනකන් තියෙන සුදුසුකම් මොනවද කියලා බලනවා. චෙක් කරලා බලලා ඔබගේ අවශ්‍යතාවය අනුව අපිට ෆුල් ප්‍රොසෙස් එක, ඒ කියන්නේ ඇඩ්මිෂන් එකේ ඉඳන් වීසා ප්‍රොසෙස් එකට යනකම් ෆුල් කම්ප්ලීට් ප්‍රොසෙස් එකේ නැත්නම් A to Z ප්‍රොසෙස් එක අපේ ආයතනයෙන් අපි ඔබට ලබා දෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි ඇත්තම කියනවා නම් සාමාන්‍ය මේ වගේ ඇමරිකාව, එංගලන්ත වගේ රටවල යනකොට තියෙන රික්වයර්මන්ට් එකක් තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට්. එහෙම නැත්නම් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ඔබ ලබා දිය යුතු සුදුසුකම. ඒ සම්බන්ධයෙන් උදාහරණයක් විදිහට කියනවා නම් IELTS, TOEFL, PTE ඔය කියන විභාග ඔබට කිරීමට අවස්ථාවක් ඇති වුණොත් අපි ඒ සම්බන්ධයෙන් ඔබට දැනුවත් වීමක් කරනවා. ඊට අමතරව එතනදී තව එකක් තමයි ඇමරිකාව සහ කැනඩා වගේ රටවලට විදේශ අධ්‍යාපනය සඳහා නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එතන වෙනම රික්වයර්මන්ට් එකක් තියෙනවා. GMAT, GRE සහ SAT කියන එක්සෑම් එක. මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් අපේ ආයතනය විසින්
අපේ සේවාව ලබා ගන්න වෙන ඔබට වෙනුවෙන් අපි මේ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගැන කියනවා නම් ස්ටුඩන්ට් ඩිපෙන්ඩන්ට් වීසා එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් දැන් හිතන්නකෝ දැන් උදාහරණයක් විදිහට ෆැමිලි එකක් යනවා කියලා අම්මයි තාත්තයි තව බබෙකුත් ඉන්නේ. එතනදී අම්මා ස්ටුඩන්ට් නම් එතනදී හස්බන්ඩ්ගේ බබයි තමයි ඩිපෙන්ඩන්ට්ලා විදිහට කැටගරි වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වීසා සහ උපදේශ මාලාවත් අපේ ආයතනය විසින් ලබා දෙනවා. ඊට අමතරව ඔබගේ කලින් වීසා රිෆියුස් වෙලා තියෙනවා නම් උදාහරණයක් විදිහට කියනවා නම් කලින් ඔබ කොහේ රටකට ඇප්ලයි කරලා හරි ස්ටුඩන්ට් වීසා හරි විසිට් වීසා හරි ඇප්ලයි කරලා වීසා රිෆියුස් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඔබට ලබා දී ඒ සම්බන්ධයෙන් නැවත ඇප්ලයි කිරීමේදී ඔබට ඒ රිෆියුසල් එක මගහරා ගෑවෙන එහෙම නැත්නම් රිෆියුසල් නැතුව කිසිම කරදරයක් නැතුව වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන් විදිහට අපි අපේ සේවාව ඔබතුමා කියන්නේ ලබා දෙන. ඒ කියන්නේ බේසිකලි අපි කියනවා නම් අපි ප්‍රීවියස් වීසා රිෆියුසල් හැන්ඩල් කරන එක තමයි එතෙන්දි වෙන්නේ ඇවිල්ලා. ඊගාව කාරණේ තමයි කියන්නේ හතරවෙනි කාරණේ විදිහට වර්තමානයේ තියෙන අලුත්ම ප්‍රවණතාවය තමයි ස්ටුඩන්ට්ලා ඇප්ලයි කරන මාස්ටර් බයි රිසර්ච් එහෙම නැත්නම් PhD කියන කැටගරිය යටතේ. ඉතින් විශේෂයෙන් UK සහ ඇමරිකාව වලට තමයි මේ යටතේ මේ ස්ටුඩන්ට්ලා ඇප්ලයි කරන්නේ. මෙතනදී අපි ස්ටුඩන්ට්ලා අපි ගයිඩ් කරනවා කොහොමද සුපර්වයිසර් කෙනෙක් හොයාගන්න. ඊට අමතරව කොහොමද ඇප්ලිකේෂන් එක දාන්නේ සහ ස්කෝලර්ෂිප් හම්බ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් කොහොමද ඔබ ස්කෝලර්ෂිප් එකක් තුරු මේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඇත්තම කියනවා නම් මේ මාස්ටර් බයි රිසර්ච් එහෙම නැත්නම් PhD කියන එකේදී ඇඩ්මිෂන් ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන් වෙනස් නෝමල් යන කියන්නේ නෝමල් ඇප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට වඩා. ඉතින් ඒකෙදී වෙනම අපි අවබෝධයක් ඔබතුමාලා මේ එන අපේ සේවාව ලබාගෙන එන්න ශිෂ්‍යයන්ට අපි ලබා දෙනවා. හවෙනි කාරණේ තමයි ප්‍රීකැස් ඉන්ටර්විව්. ඒකට ඇත්තම කිව්වොත් මේක පොඩ්ඩක් දැන් වර්තමානයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් තමයි මේක ඇවිල්ලා. ස්පෙෂලි UK වලට අපි ගත්තොත් ඒගොල්ලෝ මෙතෙන්ද මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් කෙනෙක් විදේශ අධ්‍යාපනය සඳහා ඇඩ්මිෂන් එක යොමු කරා මේ අදාළ කැම්පස් එකට. ඒ කැම්පස් එකෙන් කන්ඩක්ට් කරන ඉන්ටර්විව් එකක්. ඒක ඉන්ටර්විව් එක ඇත්තම දෙවිදියකට වෙනවා. එකක් වෙනවා ප්‍රීකැස් ඉන්ටර්විව් කියලා තමයි එතන වෙන්නේ. එතනදී ඇඩ්මිෂන් ප්‍රොසෙස් එකේදීත් ඒගොල්ලෝ ඉන්ටර්විව් එක කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි ෆයිනල් ડોකියුමන්ට් එහෙම නැත්නම් කැස් කියන ડોකියුමන්ට් එක ඉෂුව වෙන්න කලින්, ඒ කියන්නේ වීසා වලට යන්න කලින් ඉෂුව වෙන කැස් කියන ડોකියුමන්ට් එක ඉෂුව වෙන්න කලිනුත් ඉන්ටර්විව් එක සමාජයට ඔබට ෆේස් කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ෆේස් කරන කියන්නේ ඔබට මුණ දීම සිදු වෙනවා. සහ ඊට අමතරව එම්බසිට වීසා එක සබ්මිට් කරාට පස්සේ එම්බසියෙන් කන්ඩක්ට් කරන ඉන්ටර්විව් එකක් UKVI කියලා කියන්නේ UKVI ඉමිග්‍රේෂන් එකෙන් කරන ඉන්ටර්විව් එක. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට පුළුල් අවබෝධයක් ඔබට ලබා දෙනවා. උදාහරණයක් විදිහට කියනවා සාමාන්‍යයෙන් ඔයගේ ඉන්ටර්විව් එකක් ඔබට කියන්නේ මුණ දීමට සිදු වුණොත් සාමාන්‍යයෙන් ප්‍රශ්න 25ක් 30කට ආසන්න සංඛ්‍යාවකට අපි ඔබ ට්‍රේන් කරනවා. එතනදී සාමාන්‍ය පැක් වගේ අරගෙන ඒ වගේ සෙෂන් 3ක් අනිවාර්යෙන් ඔබට කොයි වෙලාවක හරි ඉන්ටර්විව් එක ප්‍රොසෙස් කරන්න වුණොත් අපි අනිවාර්යෙන් ඒ වෙනුවෙන් ඔබ අපි ඒකට සූදානම් කරනවා. ඒක තමයි ප්‍රීකැස් ඉන්ටර්විව් ට්‍රේනින් කියලා කියන්නේ. හත්වෙනි කාරණය තමයි ගෞතමී අපි කතා කරන්නේ ප්‍රී ඩිපාර්චර් ගයිඩ්ලයින්ස් කියන එක යටතේ. අත්තම කියලා මේක හුඟක් වෙලාවට අදාළ වෙන්නේ කලින් අපේ සේවාව ලබාගෙන වීසා එක හම්බෙච්ච සිසුන්ට ඒ අදාළ රටට යන්න කලින් අපි දෙන ඇඩ්වයිස් මොනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් මේක දෙන සේවාවේදී අපි ඔබ දැනුවත් කරන කොහොමද ටිකට් එකක් බයි කරනවා නම් ඒ සම්බන්ධයෙන් කොහොමද වෙන්නේ? ඊට අමතරව ඔබ මොනවාද යන්න කලින් ගන්න ඕන ඇඳුම්. සාමාන්‍යයෙන් අපි දැන් එංගලන්තයට වගේ යනවා නම් සාමාන්‍යයෙන් සීතල අධික රටක් ඇවිල්ලා එතනදී වෙනම ඇඳුම් කට්ටලයක් ඔබ ලබා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් ගයිඩ්ලයින් කරනවා. ඊට අමතරව ඔබ රට විදේශගත වීමට කලින් ඔබලට දැන් හැකියාව තියෙනවා ලංකාවේ ඉඳන්ම UK වල පාවිච්චි වෙන SIM කාඩ් එකක් ලබා ගැනීම හැකියාව. ඉතින් ඒ දේවල් පවා අපි ඔබතුමා අපිට ඔය ප්‍රී ඩිපාර්චර් ගයිඩ්ලයින් එකේදී අපි මේ අපේ උපදෙස් ලබා දෙනවා. මීට අමතරව ප්‍රධාන දේ තමයි ඔබ එහෙට යන මේ ෆ්ලයි කරනකොට එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් ගිහිල්ලා ඒ රටේ කියන්නේ ලෑන්ඩ් වුණාට පස්සේ එතනදී හදිස්සියවත් ඔබ ඉමිග්‍රේෂන් එකෙන් ඔබ ප්‍රශ්න කිරීමකට ලක් වුණොත් මොනවද ඔබ කොහොමද ඒවට උත්තර සපයන්න ඕන මොනවද ඩොකියුමන්ට්ස් ගෙනියන්න ඕන ඉතින් ඒක හුඟක් වැදගත් දෙයක් අත්තම කිව්වොත් අද කාලේ මේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක ඉතින් ඒ වගේ සේවාවත් අපි එතනදී ඔය ප්‍රී ඩිපාර්චර් ගයිඩ්ලයින් කියන එකදී අපි සපයනවා. ඊට අමතරව කියනවා නම් ඒ රටට ගියයින් පස්සේ ඔබ විසින් මොනවද කරන්න ඕනේ? උදාහරණයක් විදිහට කැම්පස් එකට ගියා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන් එක. ඊට අමතරව කියනවා නම් ඊට පස්සේ ඔබට අවශ්‍ය බැංක් account open කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කීමක් කරන මොනවද ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් ඒ සම්බන්ධයෙන් යද්දි. සහ ඊට අමතරව ප්‍රධාන දේ තමයි ඇත්තම කියනවා නම් මේක හුඟක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද part time jobs කියන එක යටතේ කොහොමද ඔබ ඒකට සූදානම් වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද apply කරන්නේ? CV එක කොහොමද හදන්නේ? ඉතින් ඒ වගේ බොහොම in detail process එකක් එතෙන්දී අතමුත් අපි කරන පැයක් විතර වගේ අරගෙන ඔය pre departure guidelines කියන එකේ මේක හුඟක් වැදගත් වෙන දෙයක් තමයි. මොකද හේතුව ඇවිල්ලා කලින් උදාහරණයක් විදිහට කියනවා නම් කලින් fly කරපු කෙනෙක්ට එයා දන්නවා එයාපෝට් එකේ යද්දි කොහොමද සාමාන්‍යයෙන් clear ඒ කියන්නේ process එක වෙන්නේ. උදාහරණයක් විදිහට කියනවා කොහොමද bag එක ගන්න, කියන්නේ belt එකට යන්නේ කොහොමද transition වෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් මේක හුඟක් වැදගත් වෙනවා
අලුතෙන් යන්න කට්ටිය සහ ඊට අමතරව කොහොමද වීසා හම්බුනන් පස්සේ එහෙ ගිහලා සෙටල් වෙන්නේ. ඒ කියන්නේ සෙටල් වෙන කියන්නේ අපි කියන්නේ කොහොමද තමන්ගේ අධ්‍යාපන කටයුතු නිමර වෙනකන් තමන් කොහොමද මේන්ටේන් වෙන්නේ. උදාහරණයක් විදිහට කිසිම කරදරයක් නැතුව හදිස්සියක් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කොහොමද ෆේස් කරන්නේ. ඉතින් ඔය ප්‍රී ඩිපාර්චර් ගයිඩ්ලයින් එකේදී අපි මොකක් ඉන් ඩීටේල් කියනවා. විශේෂයෙන් අපි එක් කරද්දී තමන්ගේ ස්ටුඩන්ට්ලා වගේම ඒ වගේ තමයි ස්ටුඩන්ට්ලාගේ දෙපාර්තමේන්තුවනත් අපි මේක සම්බන්ධ කරගන්නවා. මොකද හේතුව ඒගොල්ලන්ටත් මේක මොකක් වැදගත් වෙනවා. ඔය කියන ප්‍රී ඩිපාර්චර් ගයිඩ්ලයින්ස් එක. ඉතින් ඒක අපේ ආයතනෙන් අත්වෙන සේවාව විදිහට අපි සපයනවා. ඔබට හැකියාව තියෙනවා across the globe consulting services private limited ආයතනය සම්බන්ධ කරගන්නට. විශේෂයෙන්ම අද දවසේදී අපි කතා බහ කරන මේ මාතෘකාවන්ට අමතරව ඔබේ හිතේ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් මේ අපි හඳුන්වා දෙන විශ්වවිද්‍යාල පිළිබඳව එහෙම නැත්නම් මේ ආයතනය පිළිබඳව යම්කිසි තවත් බොහෝ කාරණාවන් අපි මේ කතා බහ කරන දේවල්ට ඔබට ගිය කාරණාවන් පිළිබඳව දැනගන්නට අවශ්‍ය නම් ඔබට හැකියාවක් තියෙන උන්ගේ දුරකථන අංකය මම සඳහන් කරන්නම් 0711 155 288. මම නැවතත් මතක් කරන්නම් තිරේ දිස්වෙන දුරකථන අංකය 0711 155 288 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තියෙනවා ඔවුන්ව සම්බන්ධ කරගෙන වැඩිදුර විස්තර දැනගන්නට. දැන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් අපි එංගලන්තයට යෑමේදී මේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පිළිබඳව විශේෂයෙන්ම අපි කතා බහ කරනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් ලෝකේ බොහෝමයක් රටවල් තියෙනවා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා නම් අපි දන්නවා කැනඩාව තියෙනවා ඇමරිකාව තියෙනවා ඒ අතරේ අපි මේ අද දවසේදී කතා බහ කරන එංගලන්තයේ තියෙනවා එවැනි බොහෝ රටවල් මේ ලෝකේ පුරා තියෙනවා අපි දන්නවා අපි ලංකාවෙන් බොහෝමයක් දෙනා මේ සඳහා විදේශගත වෙනවා නමුත් අද දවසේදී අපි කතා බහ කරන්නේ ඔබ ආයතන වෙනුවෙන් මේ එංගලන්තයට යාම පිළිබඳව දැන් අපි කතා කරමු කෙනෙක් ඇයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තය තෝරා ගන්නට හිතනවා නම් මොකද්ද විශේෂත්වය? අපි ඒ පිළිබඳව කතා කරමු. මොකද දැන් අපි දන්නවා නිරෝෂන් මහත්මයා එංගලන්තය තුල ඔබ උසස් අධ්‍යාපනය ලැබූ කෙනෙක්. ඒ වගේම තමයි ඔබ එහි ජීවත් වුණ කෙනෙක්. ඒ වගේම තමයි ඔබට එහි බොහොමයක් අත්දැකීම් බහුල කෙනෙක් විදිහට අපි අපේ අලුතෙන්ම මේ රටට යන්නට බලාපොරොත්තු වෙන අපේ ශිෂ්‍යයන්ට අපි දැනුවත් කරමු. මොකද්ද මේ එංගලන්තයේ තියෙන විශේෂත්වය? ඇයි අපි එංගලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා තෝරාගත යුත්තේ කියන කාරණේ පිළිබඳව අපි දැනුවත් කරමු. ඔව් ඇත්තම කියනවා මෙතනදී උදාහරණයක් විදිහට කියනවා මගේ ගාවට එන ස්ටුඩන්ට්ලාට ඒ කියන්නේ මගේ ගාවට එන මේන්ලි එන ස්ටුඩන්ට්ලාට මම මගේ පෞද්ගලික අත්දැකීමුත් ෂෙයා කරනවා. ඒ කියන්නේ උන්ට එක බෙදා හදා ගන්නවා උන්ට නිවැරදි තීරණය ගන්න. එතනදී ඇත්තම කිව්වොත් යුනයිටඩ් කින්ග්ඩම් කියන රට හැදිලා තින්නේ ප්‍රධාන කොටස් කියන්නේ කොන්ටිනෙන්ට්ලා හතරක් එකතු වෙලා. එතනදී ප්‍රධාන පළවෙනි එක තමයි ඉංග්ලන්ඩ්. දෙවෙනි එක තමයි වේල්ස්, තුන්වෙනි එක තමයි ස්කොට්ලන්ඩ්, හතරවෙනි තමයි නොදර්න් අයිලන්ඩ් කියන පාර්ට් හතර එකතු වෙලා තමයි ඔය යුනයිටඩ් කින්ග්ඩම් කියන රට හැදිලා තින්නේ. එතනදී සම්පූර්ණ නගර තියෙනවා නගර 76ක්. ඉතින් ඔය 76 කියන්නේ නගර 76 ඔය කොටස් හතරට අනිවාර්යෙන් බෙදෙනවා. බෙදෙද්දී ඉංග්ලන්ඩ් කියන කොටසට අයත් වෙනවා නගර 55ක්. උතන ඉංග්ලන්ඩ් කියන කොටස තමයි ගොතේ සාමාන්‍යයෙන් වැඩිම ස්ටුඩන්ට්ලා ප්‍රමාණයක් සහභාගී වෙන. මොකද හේතුව ඇවිල්ලා නගර ප්‍රමාණය වැඩි, යුනිවර්සිටි ප්‍රමාණය වැඩි හින්දා. දෙවෙනි එක තමයි වේල්ස් කියන ප්‍රාන්තයට. වේල්ස් කියන ප්‍රාන්තයේ සාමාන්‍යයෙන් නගර තියෙනවා සාමාන්‍යයෙන් 7කට කිට්ටු වෙන්න තියෙනවා. සහ ස්කොට්ලන්ඩ් වල තියෙන මේ කොටසේ තියෙනවා නගර 8ක්. සහ නොදර්න් අයිලන්ඩ් කියන පාර්ට් එකේ තියෙනවා නගර 6ක්. ඉතින් ඔය තමයි සාමාන්‍ය බේසික් රට ගැන කියනවා නම් ඔබ සාමාන්‍යයෙන් විදේශ අධ්‍යාපනය සඳහා එංගලන්තයට බලාපොරොත්තු වෙනවා නම් ඔය නගර 6 ඇතුලේ තමයි මේ කොටස් 4 ඇතුලේ තියෙන නගරයකට තියෙන යුනිවර්සිටිය තමයි ඔබට ඇඩ්මිෂන් එක උතනදී හම්බෙන්නේ ඇවිල්ලා. එතනදී ඔබ නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ අධ්‍යාපනය සඳහා එංගලන්තේ තියෙන ඇත්තම කිව්වොත් යුනිවර්සිටිස් වලට ඔබට ඇප්ලයි කිරීමට හැකියාව තියෙනවා 160ක් වගේ තියෙනවා මේ UK වල ඇවිල්ලා. එතනදී ඔබට කැමති යුනිවර්සිටියකට තෝරගන්න හැකියාව තියෙනවා. තව ප්‍රධාන කාරණය තමයි UK කියන රට ඇවිල්ලා ලංකාවේ යන ස්ටුඩන්ට් කියන්නේ විදේශ අධ්‍යාපනයේ නිරත වෙන්න ස්ටුඩන්ට්ලාගෙන් දෙවෙනියට වැඩිම පිරිසක් තෝරගන්න රට ඇවිල්ලා. ඒ කියන්නේ දෙවෙනියට වැඩිම පිරිසක් සහභාගී මේ කියන්නේ තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා මේ යාමට කැමති රට බේසිකලි කියනවා. එතෙන්දී තව කරුණක් තමයි සාමාන්‍ය ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ලාට ස්කෝලර්ෂිප් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳ ස්කෝලර්ෂිප් සාමාන්‍යයෙන් හම්බ වෙනවා. තමන්ගේ තියෙන සුදුසුකම් මත. එතෙන්දී ඊට අමතරව තව IELTS කියන මේ එක්සෑම් එකේ නැත්තම් අර ඉංග්‍රීසි ලැන්ග්වේජ් කියන රික්වයර්මන්ට් එක වේව්ඩ් ඔෆ් එක අපි කියන අපේ භාෂාවෙන් කියන එකලන් කියනවනේ වේව්ඩ් ඔෆ් එක. එහෙම නැත්තම් ස්කිප් කරනවා. ඒ කියන්නේ ඒක නැතුව යන්න හැකියාවක් තියෙනවා එංගලන්ත වගේ අධ්‍යාපනය සඳහා නිරත වෙද්දී. ගෞතමේ සාමාන්‍යයෙන් අඩුම ටියුෂන් ෆීස් එක ඒගොල්ලන්ගේ පටන් ගන්න පවුන් 10000 11000 වගේ අතර ප්‍රමාණයකින් පටන් ගන්න තමයි ටියුෂන් ෆීස් එක වැටෙන්නේ.
අපේ ආයතනෙත් ඇප්ලයි කරන අඩුම සාමාන්‍ය පවුම් 11,000ට වගේ ඔබට යුනිවර්සිටි එකක් තෝරගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි අද දවසේදී සුවිශේෂී වූ විශ්වවිද්‍යාලයක් පිළිබඳව ඔබට සඳහන් කරනවා. ඒ තමයි එංගලන්තයේ තිබෙන ස්වැන්සී විශ්වවිද්‍යාලය. එහෙම නැත්නම් ස්වැන්සී යුනිවර්සිටි කියලා අපි කියනවා. ඉතින් ඔබට across the globe consultancy services private limited ආයතනය පිළිබඳව කතා බහ කරනකොට අද දවසේදී අපි මේ ස්වැන්සී යුනිවර්සිටි එකට උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබට යන්නට තෝරා ගන්නට තියෙන හොඳම විශ්වවිද්‍යාලයක් විදිහට අපි අද දවසේදී ඔබට හඳුන්වා දෙනවා. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ කොහෙද? ඇයි අපි මේ විශ්වවිද්‍යාලය තෝරාගත යුත්තේ? මොකටද අපි මේකට යන්න ඕනේ? මම මගේ හිතේ තියෙන විෂයන් එහෙම නැත්නම් මගේ සිහිනේ මේ හරහා සැබෑ කරගන්නට හැකියාවක් තියනවාද කියන ප්‍රශ්නාර්ථය ඔබේ හිතේ තියෙන්නට පුළුවන්. අපි එතුමාගෙන් අහලා දැනගමු. මොකද්ද මේ ස්වැන්සී යුනිවර්සිටි එහෙම නැත්නම් මේ ස්වැන්සී විශ්වවිද්‍යාලයේ තියෙන විශේෂත්වය? අපේ ශිෂ්‍යයින්ට අපි ඒ පිළිබඳව දැනුවත් කරොත් නිරෝෂන් මහත්මයා මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ? මං ඉස්සලා පොඩ්ඩක් පොඩි දාලා අවබෝධය දෙන ස්වන්සි කියන යුනිවර්සිටි එක කොහෙද තැන තියෙන්නේ කියලා ලොකේෂන් සම්බන්ධයෙන්. අත්තම කියනවා ස්වන්සි කියන යුනිවර්සිටි එක පිහිටලා තියෙන්නේ වේල්ස් කියන ප්‍රාන්තයේ ස්වන්සි කියන සිටි එකේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ලන්ඩන් ඉඳන් යනගෙනට ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකෙන් බහැලා පැය 3මාරක් වගේ ට්‍රේන් එකෙන් තමයි දුරින් පිහිටලා තියෙන්නේ ඇවිල්ලා. බස් එකේ යනවා නම් සාමාන්‍යයෙන් පැය 4ක් 4මාරකට ආසන්න කාලයක් තමයි ගත වෙන්නේ. ඒ කියන්නේ ඩිරෙක්ට් බස් එකක් ගත්තොත් ඔබ ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකෙන් බහැලා ඊට අමතරව යුනිවර්සිටි එක ගැන කියනවා නම් යුනිවර්සිටි එක ෆවුන්ඩ් ඇවිල්ලා 1920 ඒ කියන්නේ 1920 තමයි යුනිවර්සිටි එක ආරම්භ වෙලා තියෙන්නේ. ඊට අමතරව යුනිවර්සිටි එක ගැන කියනවා නම් යුනිවර්සිටි හුඟක් ස්පෙෂලායිස් වෙනවා STEM කියන කැටගරි එකට. ඒ කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, මැත්ස් ඇන්ඩ් ඉන්ජිනියරින් කියන කැටගරි එක යන ස්ටුඩන්ට්ලට හුඟක් විෂය තියෙන යුනිවර්සිටි එකක් ඇවිල්ලා තව කාරණයක් තමයි ගෞතම ඇත්තම කියනවා නම් තියෙන විශේෂත්වයක් තමයි ඔබට IELTS එක්සෑම් එක ඔබ කියන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක කියලා අපි කියන්නේ. ඒක ඔබ ගාව නැත්තම් මේ යුනිවර්සිටි එක තෝරගත්තොත් ඔබට විශේෂත්වයක් තියෙනවා. මොකද ඒ යුනිවර්සිටි එකේ කන්ඩක්ට් කරන ඕන් ටෙස්ට් එකක්. ඒකට කියන්නේ SWELT ස්වාන්සි ස්ලෙට් ටෙස්ට් එක ඇවිල්ලා. මේ ටෙස්ට් එක කරොත් ඔබට IELTS කියන එක්සෑම් එක වෙනකොට ඒක ඔබට ලබා දීලා ඔබේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරන්න පුළුවන්. මෙතනදී විශේෂත්වය තමයි ගෞතම ඇත්තම කියනවා නම් මේ එක්සෑම් එක යුනිවර්සිටියෙන් කන්ඩක්ට් කරන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒ කියන්නේ රුපියලක්වත් ඔබට ගෙවීමට අවශ්‍ය නැහැ. දෙවෙනි කාරණය තමයි ඔබට ගෙදර ඉඳන් මේ එක්සෑම් එක කිරීමේ හැකියාව තියෙනවා. තුන්වෙනි කාරණය තමයි මෙතනදී දවස් 7ක් ඇතුළත වගේ ඒගොල්ලෝ එක්සෑම් රිසල්ට් එක රිලීස් කරනවා. ඉතින් ඔබට කොස්ට් එක ගත්තත් සාමාන්‍යයෙන් අඩු කාලෙකින් මේ එක්සෑම් එක කිරීමේ හැකියාව තියෙනවා. මෙතෙන් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට තව කියනවා නම් ලංකාවේ දැන් IELTS වයි කරන සාමාන්‍යයෙන් රුපියල් 68000 75000 අතර ගාණක් යනවා ඔය එක්සෑම් එක කරලා. ඉතින් මෙතනදී කරනොත් ඒ ගාණත් ඔබට ඉතිරි කිරීමේ හැකියාව තියෙනවා. තව ඊට අමතරව කියන ඇඩ්මිෂන් එක ගැන කියනවා සාමාන්‍යයෙන් ඇඩ්මිෂන් එක ඔබ විසින් කැම්පස් එකට කියන්නේ ඇප්ලයි කරාට පස්සේ ඇප්ලිකේෂන් සබ්මිට් කරාට පස්සේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ටයිම් එකක් ගන්නවා. ඒකට අපි කියන්නේ ඉංග්‍රීසි වලින් කියන්නේ ටර්න් අරවුන්ඩ් ටයිම් එක කියලා. සාමාන්‍යයෙන් අපෙන් ඇප්ලයි කරපු ස්ටුඩන්ට්ලාට සමහර කට්ටියට දවසින් කියන්නේ පැය 24ක් ඇතුළතත් ඇඩ්මිෂන් එක ඉෂුව වෙච්ච වෙලාවල් තියෙනවා. උඩරිම දවස් 5ක් ඇතුළත වගේ කියන්නේ එක දවසින් දවස් 5ක් ඇතුළත වගේ ඔබට ඒ කැම්පස් එකෙන් දෙන ෆීඩ්බැක් එක බොහෝ විට ලැබෙනවා. ඉතින් ඒ වගේ අර ක්වික් අපි කියනකොට කියන්නේ ටර්න් අරවුන්ඩ් ටයිම් එක කියලා. ක්වික් ටර්න් අරවුන්ඩ් ටයිම් එකක් තියෙන යුනිවර්සිටි එකක් තමයි ස්වන්සි කියන කැම්පස් එක. තව කියනවා නම් මිනිමම් ක්වොලිෆිකේෂන් එක සාමාන්‍යයෙන් ඇප්ලයි කරනවා නම් ඔබ විසින් සපුරා ගත යුත්තේ මිනිමම් සාමාන්‍යයෙන් O level දැන් බැචලර් කියන්නේ ඩිග්‍රී එකට යන ළමයෙක් නම් අනිවාර්යෙන් O level තියෙනවා. නමුත් මේකට O level වලින් අපිට ඇප්ලිකේෂන් එක දාන්න හැකියාව තියෙනවා. සහ මාස්ටර්ස් යන ස්ටුඩන්ට් කෙනෙක් ගත්තොත් සමහර මාස්ටර්ස් යන කට්ටියට ඉන්නවා. සාමාන්‍ය ලංකාවේ බැචලර්ස් තියෙන කට්ටියට ජෙනරල් පාස්. ඒ කියන්නේ ක්ලාස් එකක් නැති අපි කියන්නේ ලෝ GPA එක තියෙන කට්ටියට. ඉතින් ඒ වගේ කෙනෙක් ආවොත් අපිට අම්සේ දෙන්න හැකියාවක් තියෙනවා. අපිට ඒකට කියන්නේ පාත්‍රේ ප්‍රොවයිඩර්ස් කියලා අපි කියන්නේ. පාත්‍රේ තුරු ඔබට මේ කැම්පස් එකට ඇප්ලයි කරලා තමන්ගේ ඇඩ්මිෂන් එකේ ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි අවසාන වශයෙන් නිරෝෂන් මහත්මයා කතා බහ කරමු. පොදුවේ ඔබේ අත්දැකීම් එක්ක විශේෂයෙන්ම ඔබට ඔබ විදේශ රටවල අධ්‍යාපන ලැබපු කෙනෙක් අර මං කලින් සඳහන් කර ආකාරයට රැකියාවල් කරා. එහි ජීවත් වුණා. ඒ නිසා ඔබට ඊටමත් හොඳ අත්දැකීම් බහුල කෙනෙක්. අර දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දකිනවා ගොඩක් වෙලාවට ඒ රටේ අත්දැකීම් නැතුව කතා බහ කරන බොහෝමයක් දෙනා ඉන්නවා. ඉතින් ඒ අතරේ ඔබ ඊටම සුවිශේෂී. ඉතින් ඒ නිසා වෙන්ම ඔබේ අත්දැකීම් එක්කම අපි අවසාන වශයෙන් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්නට මේ එංගලන්තයට මේ උසස් අධ්‍යාපන වෙනුවෙන් යාමට බලාපොරොත්තු වෙන ශිෂ්‍යයන්ට දෙන්න තියෙන උපදේශය මොනවද?
මෙතන්දී ඇත්තම කියනනම් ප්‍රධාන කියන්නේ මම ඇත්තමකොත් මේ ශේෂ්ත්‍රයේ දැන් අවුරුදු 15ක් විතර තමයි නිරත වෙලා ඉන්නේ. ඊට අමතරව මම ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඇප්ලයි කරලා මම ගිය කෙනෙක් ඇමරිකාව සහ එංගලන්තය කියන රටවල් දෙකටම ඔබ නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට ප්‍රධාන දේ තමයි ඔබ කරන්න ඕනේ. ඒ තියෙන මොනවාද රික්වයර්මන්ට් හොද ඒජන්ට් කෙනෙක් තෝරගන්න එක. එතෙන්දී කල් ඇතුව තමන්ගේ ප්‍රොසෙස් එක ප්‍රධාන තමයි කියන්නේ පටන් ගන්න ඕනේ. ඒක මොකද අන්තිම මොහොතේ පටන් ගන්න යනවට වඩා මොකද කලින් පටන් ගන්න එක ඇත්තකොත් එකට ලොකු ආසයක් තියෙනවා. මොකද හැමදේම ඒතර තමන්ට ඉක්මනට කලින් ඉවර කරගන්න පුළුවන්. සහ ඊට අමතරව ඒ ඇප්ලයි කරද්දී ඒ බලන්න ඕනේ අනිවාර්යෙන් යුනිවර්සිටි එකේ සම්බන්ධයෙන් තමන්ට ලැබෙන වරප්‍රසාද කියන උදාහරණයක් විදිහට කියනවා සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් තමයි හැමෝම වෙලා ස්කෝලර්ෂිප්. දැන් සුවන්ස කියන කැම්පස් එක උදාහරණයක් විදිහට ඔබ ඇප්ලයි කරනවා නම් ඔබට යාමට හැකියාව තියෙනවා සාමාන්‍යයෙන් පවුන් 3000ත් පවුන් 4000ක් වගේ අතර ස්කෝලර්ෂිප් එකකට යාමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඇප්ලයි කරන ස්ටුඩන්ට්ලා අපි ඒක මුලින්ම ගයිඩ් කරනවා කොහොමද ඒවට සාමාන්‍යයෙන් ලැබෙන්නේ කියලා. සහ තව අපිට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක තමයි සාමාන්‍යයෙන් අපින් ඔබ ඇප්ලයි කරනවා නම් අපිට මොකද ඔය ස්වන්ස කියන කැම්පස් එකට මීට ගිය අවුරුද්දේ විතරක් අපෙන් සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ලා 15ක් සහ ඒ කියන්නේ ඒගොල්ලොන්ට කියන ඩිපෙන්ඩ්ලත් එක්ක සාමාන්‍යයෙන් ගත්තොත් ආසන්න වශයෙන් වීසා 40කට ආසන්න ප්‍රමාණයක් අපි ලබාගෙන තියෙනවා. ඉතින් ඔබට මොකක් හරි එහෙදි උදව්වක් අවස්ථාවක් පැන නැගුණොත් මොකක් හරි ඇකොමඩේෂන් එකක් හරි මොකක් හරි හොයාගන්න වුණොත් අපේ සම්බන්ධයෙන් ඔබට උදව් කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒ කියන්නේ කලින් යාපු ස්ටුඩන්ට්ලා මාර්ගයෙන් ඔබට යම්කිසි සේවාවක් ඇතනකොත් ලබා දීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම තමයි ස්වන්ස කියන යුනිවර්සිටි එක QS රෑන්කින් වල. එතනදී ඒගොල්ලෝ 290ට තමයි රෑන්කින් විදියට සැලකෙන්නේ. ඒක කියන්නේ ලෝකේ පළවෙනි 300ට වගේ තියෙන QS රෑන්කින් වල තියෙන යුනිවර්සිටි එක. ඉතින් රෑන්කින් වක් සම්බන්ධයෙන් විශේෂයෙන් තමන්ගේ යුනිවර්සිටි එක තෝරාගත්තේ රෑන්කින් කියන ප්‍රශ්න මොකක් කියලාට අහන ප්‍රශ්නයක් තමයි ස්ටුඩන්ට්ලා ඇවිල්ලා යුනිවර්සිටි රෑන්කින්. ඉතින් මේක ඇවිල්ලා ගොඩක් රෑන්කින් අතින් තියෙන යුනිවර්සිටි එකක් තමයි ස්වන්ස කියන යුනිවර්සිටි එක ඇවිල්ලා. මං හිතන්නේ ඔබට ඉතාමත් හොඳ දැනුමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම උසස් පෙළින් පසුව උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වන්නට බලාපොරොත්තු වෙන ඔබට විශේෂයෙන්ම අද දවසේදී අපි කතා බහ කරපු එංගලන්තයට යාමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් ඉතාමත් හොඳ විශ්වවිද්‍යාලයක් අපි ඔබට තෝරා බේරා දුන්නා. ඉතින් ඔබට හැකියාව තියෙනවා ඔබට කැමති නම් මේ විශ්වවිද්‍යාලයේ තෝරා බේරාගෙන විශේෂයෙන්ම ඔබේ කැමති විෂය ඉගෙන ගන්නට, ඒ වගේම තමයි ඔබේ සිහිනය සැබෑ කරගන්නට, ඔබේ රැකියාව, ඒ වගේම තමයි ඔබේ අනාගතය ඉතාමත් සාර්ථක කරගන්නට එංගලන්තයට යාමට ඉතාමත් හොඳ වගකිව යුතු ආයතනයක් විදිහට Across the Globe Consultancy Private Limited ආයතනය අපිට ඉතාමත් වගකීමෙන් යුක්තව හඳුන්වා දෙන්නට අපිට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම නිරෝෂන් මහත්මයා ඉතාමත් හොඳින් ඔබට පැහැදිලි කරා එංගලන්තයට උසස් අධ්‍යාපනය වෙනුවෙන් යාමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් ඉතාමත් හොඳ උපදේශන මාලාවක් ලබා දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ හැමදේමත් එක්කම ඔබට මම කලින් සඳහන් කර දුරකථන අංකවලට කතා බහ කළ උන් සම්බන්ධ කරගන්නට හැකියාව තියෙනවා. ඒකම තමයි උන්ගේ ලිපිණයට ඔස්සේ උන්ව හමු වෙලා කතා බහ කරන්නට හැකියාව තියෙනවා. මේ සියලුම මාර්ගයන් ඔස්සේ ඔබට ඔවුන්ව සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම ඔබේ සිහිනය සැබෑම යථාර්ථයක් බවට පත් කරගන්නට ඔබට හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී අපිත් සමග සහභාගී වුණු Across the Globe Consultancy Private Limited ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ MC නිරෝෂන් මහත්මයා බොහොම ස්තුතියි අපිත් සමග සහභාගී වුණාට. ඔබතුමාට ආයිබෝන් කියලා සමුදෙනවා. ආයිබෝන්. හොඳයි, එහෙමනම් The Foreign Employment වැඩසටහනින් අදට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. ලබන සතියේදීත් හරියටම මේ වෙලාවට ඔබේ නිවසට මේ බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ඔබට සුබ සතියක්.